ලොව ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන දකුණු කොරියාවේ BTS කණ්ඩායමේ සංගීත කටයුතු 2025 පමණ වනතුරු නතර කෙරෙනු ඇති බව පුවතක් පසුගිය දින විදේශ මාධ්‍ය තුළ පළ වී තිබුණා. ඊට හේතු වී ඇත්තේ එම කණ්ඩායමේ සමාජිකයන් දකුණු කොරියාවේ හමුදා සේවය සඳහා යාම බවයි පැවසෙන්නේ. දකුණු කොරියාවේ අවුරුදු 18ත් 28ත් අතර වයස්වල පසුවන නිසි ශාරීරික හැකියාවෙන් යුතු පුද්ගලයන් සියලු දෙනා වසර 2ක පමණ කාලයක් හමුදාවේ සේවය කිරීම අනිවාර්යයි. BTS සමාජිකයන්ට හමුදාවට බැඳෙන්නට සූදානම් වන්නේ මේ නිසයි. මෙම කණ්ඩායමේ වැඩිමල්ම සමාජිකයන් ජින්ගේ වයස මේ වන විට අවුරුදු 29ක්. කණ්ඩායමේ කල්පනාකරුවන් පවසා ඇත්තේ ජින් ලබන මාසයේ හමුදා සේවය සඳහා එක්වනු ඇති බවයි. එයින් පසු සෙසු සමාජිකයන්ට ඉදිරි කාලය තුළ හමුදාවට එක්වනු ඇති බව පැවසෙනවා. BTS කණ්ඩායමේ ලාබාල්ම සමාජිකයා වන්නේ ජන්කූ. ඔහුගේ වයස අවුරුදු 24යි. දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර මේ වන විට යුද්ධයක් නැතත් අතීතයේ ඔවුන් එකිනෙකා සමග යුද වැදී සිටියා. මේ වෙද්දි සටන් විරාමයක් ක්‍රියාත්මක වුවත් තවමත් ඔවුන් අතර යුද්ධයක් නිල වශයෙන් අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කර නැහැ. ඉහත කී ආකාරයෙන් දකුණු කොරියානු වැසියන්ට හමුදා සේවය අනිවාර්ය කර ඇත්තේ මෙම තත්ත්වය නිසයි. BTS සමාජිකයන් හමුදා සේවයට යාමට නියමිතව සිටියේ මීට කලිනුයි. ඔවුන් හමුදා සේවයෙන් නිදහස් කෙරෙනු ඇතැයිද යන්න ගැන දීර්ඝ සංවාදයක් පැවතුණා. මේ ගැන කොරියානු පාර්ලිමේන්තුවේද අවධානය යොමු වුණා. සාමාන්‍යයෙන් දකුණු කොරියානුවන් හමුදා සේවයට එක්විය යුතු වයස අවුරුදු 18 සහ 28 අතර වුවත් BTS සමාජිකයන් වෙනුවෙන් එම සීමාව අවුරුදු 30 දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තුව තීරණය කළා. ඒ 2020 වසරේ BTS කණ්ඩායම බොහෝ දෙනා දකින්නේ ජාතික වස්තුවක් හැටියටයි. ඒ නිසා උන්ට අඛණ්ඩව සිය සංගීත කටයුතු කරගෙන යාමට ඉඩ සලසමින් ඔවුන් හමුදා සේවයෙන් නිදහස් කළ යුතු බව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබුණා. පසුගිය කාලයේ එරට ඇතැමුන් මේ ආකාරයෙන් හමුදා සේවයෙන් නිදහස් කර තිබූ අතර ඔලිම්පික් පදක්කම්ලාභීන් ඉහළම දස්කම් දැක්වූ වෙනත් ක්‍රීඩකයන් සම්භාව්‍ය සංගීතඥයන් නර්තන ශිල්පීන් වැනි අයද ඒ අතර සිටියා. කෙසේ හෝ වේවා BTS කණ්ඩායමේ කළමනාකාරීත්වය පසුගියදා පවසා තිබුණේ තම යුතුයකම ඉටු කිරීමට කණ්ඩායමේ සමාජිකයන් කැමැත්තෙන් සිටින බවයි. BTS සමාජිකයන් හමුදා සේවයට එක්වනු ඇති බව ඔවුන්ගේ කළමනාකාරීත්වය නිවේදනය කළේ කණ්ඩායම යම් විරාමයක් ගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කර මාස කිහිපයකට පසුව වීම විශේෂත්වයක්. මෙම විරාමය තුළ ඇතැම් සමාජිකයන් ඔවුන්ගේ තනි නිර්මාණ එළිදක්වනු ඇති බවක්ද පැවසුණා. කෙසේ හෝ වේවා හමුදා සේවය ආරම්භ කිරීමෙන් පසු කලක් ගතවන තෙක් ඔවුන්ට කණ්ඩායමක් ලෙස සංගීත කටයුතු වල නිරත වීමට අවස්ථාවක් නොලැබුණු ඇති. 2025 පමණ වන තෙක් ඔවුන් නැවත කණ්ඩායමක් ලෙස රසිකයන් හමුවට නොපැමිණු ඇති බවයි පැවසෙන්නේ. හමුදා සේවය අවසන් කිරීමෙන් පසු 2025 වසරේ පමණ නැවත කණ්ඩායමක් ලෙස එකතු වීමට BTS සමාජිකයන් වෙනුව කළමනාකාර සමාගමද බලාපොරොත්තු වෙනවා. ඉහත සමාගම නිකුත් කළ නිවේදනයේ එසේ දැක්වෙනවා. සමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත BTS කණ්ඩායම ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. ලොව පුරා විහිදුණු ලක්ෂ ගණනක් රසිකයන් ඔවුන්ට සිටිනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඩයිනමයිට් බටර් වැනි ගීත පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ අතර විවිධ සම්මානද දිනාගත්තා. 2013 වසරේ ආරම්භ කරන ලද BTS කණ්ඩායමේ සමාජිකයන් වන්නේ ජින්, සුගා, ජේහෝප්, RM, ජිමින්, වී, ජන්කූක් යන 7 දෙනායි. මේ වීඩියෝ එක වගේ අලුත් මලුත් වීඩියෝස් දිනපතා රස විඳීමට ඔබත් අදම අපගේ Gen Z YouTube channel එක subscribe කරන්න. අපගේ අලුත්ම වීඩියෝස් ගැන එසැනින් දැන ගැනීමට බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.